කිව්ව ස්වාමීනි මගේ අත්දැකීමක් තියෙනවා. මොකද්ද? ඒ අත්දැකීම තමයි පංච දුස්චරිතේම කරන, දස අකුසල් කරන ඔබ වහන්සේලා කියන විදිහට. ඒ කියන්නේ සත්තු මරණ, හොරකම් කරන, වැරදි කාම සේවනය කරන, බොරු කියන, සුරාව ගන්න, කේලම් කියන, හිස් පරුස වචන කියන මිත්‍යා දෘෂ්ටික මිනිහෙක් හොඳටම ලෙඩ වෙලා මැරෙන්න ඕන මෙන්න තියෙද්දි මං ඒ ළඟට ගියා. ගිහිල්ලා කිව්වා මේ එක එක උන්වහන්සේලා මැරිලා ගිහිල්ලා උපදිනවාය, පව් කරන අය ගිහිල්ලා නිරේ උපදිනවාය කියලා බණ කියනවා. උඹ දැන් පව් එමට කරගත්ත කෙනෙක් ඒ කියන විදිහට උඹ දැන් මැරිලා උපදින්නේ නරකේ නම් උඹ මට ඇවිල්ලා කියපන් රජතුමනි මැරිලා ගිහිල්ලා උපදිනවා, පව්වල විපාක තියෙනවා, මං දැන් ගිහිල්ලා නරක ලෝකෙක ඉපදිලා ඉන්නේ නිරේ කියලා උඹ දැන් මට මැරිලා ගිහිල්ලා ඇවිල්ලා කියපන්. අර මිනිසයා මැරුණා. දැන් පව කරපු මිනිසයා මැරුණා. රජ්ජුරුවෝ කියනවා අද වෙන්නක් පණිවිඩයක් නැහනේ. අද වෙන්නක් පණිවිඩයක් නැහැ. ඇයි ඒ පණිවිඩයක් නැත්තේ? මැරිලා උපදින්නේ නැති නිසා. ඊට පස්සේ පව්වල විපාක ලැබෙන්නේ නැති නිසා ඔන්න ඔය කාරණේනොත් පින්පව් කියලා එකක් නැහැ. මැරිලා උපදින්නේ නැහැ කියලා රජ්ජුරුවෝ කිව්වා. කුමාරකස්සප මහරහතන් වහන්සේ කියා හිටින රජතුමනි මං ඔබටම තේරෙන්න දෙයක් කියන්නම්. බලවත් දරුණු අපරාධ කරපු සොරෙක් ඔබ ළඟට එනවා. ඔබ ළඟට ගේනවා. එතකොට ඔබ වද දීලා කියනවා මේක අහවල් තැන මරපන් කියලා. අර සොරා වද දිදී යද්දී කියනවා මම අහවල් මිනිසයාට පණිවිඩයක් කියන්න තියෙනවා, පොඩ්ඩක් ඉන්න මං ගිහිල්ලා කියලා පණිවිඩේ කියලා එන්නම් කියලා. ඔබ යන්න දෙනවද මේ මිනිසයාට කියලා ඇහුවා. නෑ කිව්වා. කිව්ව රජතුමනි මනුස්ස ලෝකේ මිනිසෙක් වැරදි කරලා තව මිනිසෙක්ම එයාට දඬුවම් කරද්දී ඒ අයගෙනුත් පණිවිඩයක් කියලා එන්න අර හොරාට යන්න විදිහක් නැති එකේ මැරිලා ගිහිල්ලා නිරේ යමපල්ලන්ගෙන් අවසරයක් ලැබෙයිද ඇහුවා. ඔබතුමාට ඇවිල්ලා පණිවිඩය කියලා යන්න. ඒ නිසා රජතුමනි මෝඩ අදහස් වල ඉන්නේ නැතුව තේරුම් ගන්න කිව්වා මෙලොවක් පරලොවක් තියෙනවා. පින්පව් කියලා එකක් තියෙනවා. තමන් කරන දේ තමන්ට දායාද වෙනවා.